present tense එක අපි එදා කතා කළා. ඊට පස්සේ අපි අද කතා කරමු simple present tense negative. Simple present tense negative. දැන් negative කියන්නේ නැත යන අර්ථය. නැත යන අර්ථය negative කියලා කියන්නේ. එතකොට අපි උදාහරණයක් ගමු. I don't like pizza. I don't like pizza. But I love cheese. එතකොට ඔතන don't like don't කියන එක තමයි ඒ නෙගටිව් ෆෝම් එක. එතකොට I like කියන එක අපි I don't like කියලා දැම්මා. මෙතනදී අපි දන්නවා like කියන්නේ ක්‍රියාපදේ නේ. එතකොට නෙගටිව් ෆෝම් එකේදී සාමාන්‍යයෙන් අපි කරන්නේ ක්‍රියාපදයට ඉස්සරහින් am is are ඒ වගේම do does කියන එක පාවිච්චි කරන එක. එතකොට නෙගටිව් ෆෝම් එකේදී do not කියන එක don't කියනවා. does not කියන එක doesn't කියලා අපි ලියනවා කියනවා. හරි. එතකොට ඉන්නේ මේ විදිහට පාවිච්චි කරන එක තමයි අපි මේ simple present tense එකේ negative form එක විදිහට පාවිච්චි කියන්නේ. හරි. ඒක ලියාගත්ත නේද? example එක. But I love cheese කියලා. එතකොට අපි දන්නවා දැන් he she හරි it he she it අපි දන්නවා he කියන්නේ ඔහු she කියන්නේ ඇය it කියන්නේ ඌ නැත්නම් සතෙකුට අපිට කියන්න පුළුවන් with අපි එතෙන්දී පාවිච්චි කරන්නේ doesn't කියන එක හරිද ඒ කියන්නේ ඒක වචන නිසා හරි doesn't DOES ඔව් N apostrophe T හරි doesn't දැන් අපි example එකක් ගමු Doris කියන්නේ නම දැන් කෙනෙක්ගේ නම Doris එතකොට අපි තමයි නමක් කියනකොට මුල අකුර අපි කැපිටල් වල ලියනවා. ඒතර Doris doesn't have a son. Doris doesn't have a son. තේරුම Doris පුතෙක් නෑ කියන එක. එතකොට එක්සැම්පල් අපිට ඔයගේ ගොඩාක් ලියන්න පුළුවන්. මේ වෙලාවේ එක එක්සැම්පල් එකකින් ඒකට ඔයගලන්ට ගොඩක් හදාගන්න පුළුවන් නේද? හොඳයි ඊළඟ එක තමයි future tense එක. future tense හරි මෙතනදී අපි කරන්නේ අපි මෙතනදී කරන්නේ
කියන එක. අපිට future tense එක පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නවා shall will පාවිච්චි කරනවා. ඊට අමතරව තව future tense එකෙන් කියන්න පුළුවන් ක්‍රමයක් තමයි going to කියලා. going to කියන්නේ කරන්න යනවා කියන එක. හරි? කරන්න යනවා කියන එක. හරි? යනවම නෙවෙයි කරන්න යනවා. හරි? going to. ඒකට going to පාවිච්චි වෙන විදිහ තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. එතකොට අපි එතෙන්දී කරන්නේ ඔයා දාගන්න am stroke එලෙයිද am is stroke are කියන ඒ be verb එක අපේ be verb එකනේ be තමයි අපි මේ විදිහට මේ present tense එකේදී පාවිච්චි කරන්නේ am is are නේද? ඒකට ධන එකතු කරනවා going to කියලා. හරිද? going to කියලා එකතු කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි verb එක දානවා. හරි? ඊපස්සේ ඒ කියන්නේ am is are am stroke is stroke are ඊපස්සේ ධන going to ඊට පස්සේ verb එක. හරි? දැන් අපි උදාහරණයක් ගමු. අපි example එකක්. I can't go to the meeting tomorrow. I can't go to the meeting tomorrow. ඒකටම ලියන්න I am going to අන්න අතන අර going to කියන එක ඉස්සරහා අර helping verb එක අපි පාවිච්චි කරා. I am going to be with my family. I am going to be with my family. මොකද ඒක කියන්නේ I am going to be with my family. මගේ ගෙදර family එක ඔව් සහෝදර එතනින් දැන් I am going to be with my family. ඒ කියන්නේ එතනින් කියන්නේ දැන් I am going to කියන්නේ මම යනවා කියන එකද? කරන්න යන්නේ. මම යන්නේ මම කරන්න යනවා නේ. මම කරන්න යන්නේ මොකද්ද? මගේ family එක ඉන්දියාව. family එක ඉන්දියාව. එතකොට ඉන්නවා. යන්නේ නැහැ. එතකොට ඒකයි කිව්වේ අර නිකන් ගොයින් නෙමෙයි. දැන් දැන් I am දාපු නිසා ඒතර I am going to දෙන්න ඕනේ. ඒතර I am going මම කරන්න යනවා. ඒකක වෙනම ගත්තොත් නිකන් මම යන්න යනවා වගේ නේ. I am going to කියලා. නමුත් එහෙම නෙමෙයි. I am going to කියලා ඊට පස්සේ verb එකක් එකතු වුණාම ඒ වැඩේ කරන්න යනවා කියන එකයි. හරි? මොකද්ද මෙතන අපි කියන්නේ I am going to be. ඒ කියන්නේ මම ඉන්න යනවා. be කියන්නේ අපි ඉන්නවා නේ. මම ඉන්න යනවා. කායකද with my family එකත් එක්ක මම ඉන්න යනවා. ඉන්න යනවා කියන එකේ යා ඉල්ලන්න යාගේ ගෙදර යනවා කියන එක නෙමෙයි. මම ඒක කරන්න යනවා කියන එක තමයි ඒක තේරෙන්නේ. හරි? ඒක නෝට් කරගන්න. මම ඉන්දියාව යනවා මගේ family එක. ඔව් මම ඉන්දියාව යනවා මගේ family එකත්. ඉන්දියාව යනවා කියන්නේ යා ඉන්නේ කොහෙවත් යනවා නෙමෙයි. එතනම තමයි ඉන්නේ. නමුත් ඒක අපි future tense එකෙන් කියන එක්තරා ක්‍රමයක් ඒක going to කියන එක. හරි? ඒතර නිකන් going to බෑ. going to ඉස්සරහා helping verb එකක් එන්න ඕනේ am is are. හරි? මේ was මේ past tense එක පාවිච්චි කරන්න පුළුවන්ද ඒකට? බෑ. ඒ කියන්නේ am is are විතරයි. ඔව් present විතරයි. present tense විතරයි. එහෙනම් මොකද past tense එක පාවිච්චි කරන්නේ අපි තෝ was වල දාන්න බෑ. හරිද? එතකොට මේක අතීතයට යනවනේ. හරි? ඒතර අපි present tense එක පාවිච්චි කරලා going to දාපු හැටිය මොකද වෙන්නේ? ඒක වර්තමාන කාල වාක්‍යයක් බවට පත් වෙනවා. හරි? නිකම්ම නෙමෙයි going to දාලා ඒකට එකතු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම verb එකක්. නැත්නම් ක්‍රියාපදයක්. හරි? හරි?
හදන්න පුළුවන්. හරි? එකක් දෙකක් නෙමෙයි. හරි? දැන් මෙතන අපිට ඒකට මේ කෝස් එකේදී අපිට එහෙම ප්‍රැක්ටිස් කරන්න කාලයක් නැහැ. හරි? මොකද ඒක අපි ලැන්ග්වේජ් කෝස් එක නම් ඒක ප්‍රැක්ටිස් කරනවා ගොඩක්. මේකක් තියෙනවා කියලා විතරයි මෙතන මෙන්ෂන් කරන්න වෙලා තියෙන්නේ අපිට. හරි? ඒතකොට තේරෙනවා ඒක ගොඩක් ප්‍රැක්ටිස් මේ අපි එක්සැම්පල් ගොඩක් කළොත් හොඳයි කියලා. හැබැයි මේ කෝස් එක ඒකට නෙමෙයි තියෙන්නේ. හරි? මේ කෝස් එක ටීචින් කෝස් එකනේ ඉංග්‍රීසි ටීචින්. ඒක අපිට ඉස්සරහට ගොඩක් how to teach කියන එක ඉගෙන ගන්න තියෙනවා. හරි? ඒ නිසා මෙතන භාෂාව උගන්වන තැන කෝස් එකක් නෙමෙයි මේක ඇත්තටම. හරි? ඒකයි අපි කියන්නේ මේ කෝස් එක ෆලෝ කරන්න. එක්කෝ ඉංග්‍රීසි අබෝසෙන් කෙට් එකක් සිම්පල් පාසයක් ඕඩර් ලේලේ වල තියෙන්න ඕනේ. නැත්නම් ඩිප්ලෝමා එකක් වගේ. එතකොට ඒ ඇයිද මේක ලේසි. හරි? හොඳයි ඊළඟ එක ඊපස්සේ questions. හරි අපි දැන් ඉස්සලා නෙගටිව් කතාව දැන් questions. හරි? අපි බලමු කොහොමද කියලා. එක්සැම්පල් එකකින් අපිට ගොඩක් දේවල් හිතා ගන්න පුළුවන්. අපි එක්සැම්පල් එක දාගමු. What are you going to do tomorrow? Tonight. What are you going to do? What are you going to do? What are you going to do? What are you? මොකක්ද ඔබ කරන්න යන්නේ? Going to do මොනවද කරන්න යන්නේ? Tonight. අද රාත්‍රියට. අද රෑ මොනවද කරන්න යන්නේ? හරි? එතකොට තව එකක් දාමු. එක්සැම්පල් ඕක ඉස්සෙල්ලා එක what are you කිව්වම මේක බහුවචන. අපි ඒක වචන එකක් දාමු. What is Kamala going to do tomorrow? මොකද්ද කමලා හෙට කරන්නේ. යන්නේ? ඊළඟ ලෙසන් එක placement of frequency adverbs. මොනවද මේ adverb කියන්නේ? දැන් අපි දන්නවා adverb කියලා කියන්නේ. ඔයාලට කියන්න පුළුවන්ද adverb වලට උදාහරණයක්? මේ verb එකක් add කරනවා. නෑ ඒක තමයි adverb වලට example එක. දැන් verb එක නෑ add කියන එක adverb එක. add ඉස්සලා ගමු. add ඊට පස්සේ on in හරි ඒව adverb හරි එතකොට අපි එක්සැම්පල් එකකින් මේක තේරුම් ගමු. ඉන්නුත් වැඩි. ඔව් අපි එක්සැම්පල් දෙන ගමන් කතා කරමු. Look at this sentence. Look at this sentence with B. උදාහරණයක් Lalit is never
කියන්න පුළුවන්. හරි. nervous before a game. මොකක්ද ඒක කියන්නේ? before a game. a game. a game. G A M E game. يعني ලලිත් මේ කියන්නේ nervous කියන්නේ සිංහලෙන් අර කියන්නේ never කියන්නේ කවදාවත් නැති. කවදාවත් නැති. හරිද? එතකොට never nervous before a game. ඒ කියන්නේ එයා කවදාවත් පසුබට වෙන්නේ නැහැ. nervous කියන්නේ පසුබටනේ. ඔව්. එතකොට මේක මේ ගේම් එක ඉවර වෙනකම්. හරි? ඊට පස්සේ තව එක්සැම්පල් එකක් දාන්න. ලලිත්ගේ coach always has time for his players. මොකක්ද ඒ කියන්නේ? ලලිත්ගේ යාගේ ලලිත්ගේ coach. coach කියන්නේ අපි දන්නවා කවුද? හැමතිස්සෙම ප්ලේස්ලා ඉන්නවා. coach කියන එකේ තේරුම මොකක්ද? coach කියන්නේ අර පුහුණුකරු. හරි. එතකොට ලලිත්ගේ පුහුණුකරුට නිතරම has time තියනවා for his players. ඒ කියන්නේ එයාගේ ප්ලේයර්ස්ලට හොඳටම ටයිම් තියෙනවා. හරි? වෙලාව තියෙනවා. වෙලාව තියෙනවා. හරි? ඊට පස්සේ ඇඩ්වර්බ් වලට සරල එක්සැම්පල් කීපය තමයි ඔය ටික. ඊළඟට අපි ඊළඟ එක යන්නේ can කියන එක දාලා question can for ability. Can for ability. ability කියන්නේ මොකද්ද? පුළුවන්කම කියන. ඒතකොට can for ability. ඒ කියන්නේ පුළුවන්කමට අපි can කියන එතන can කියන්නේ පුළුවන් තමයි. හරි? ability ability කිව්වත් ඒක. හරි? ඒතකොට අපි නමුත් අපි can කියන එක පාවිච්චි කරනවා ප්‍රශ්නාර්ථයකට හරව ගන්න. හරි? අපි ඒක බලමු පොඩ්ඩක්. හරි? question form එකේ can you go to the home tonight? නැත්නම් movies කියලා දාමුකෝ. ඒගොල්ලන්ගේ තියෙන උදාහරණේ movies. නැත්නම් movies කියලාත් අපි කියනවා. MOVIES movies tonight. Can you go to the movies? අද එයාට මූවි එකට යන්න පුළුවන්. මේ ෆිල්ම් බලන්න යන්න පුළුවන්ද? ඒතකොට අපිට question mark එක දාන්න ඕනේ. හරි? ඒතකොට අපිට answer එකක් දෙන්න පුළුවන් no I can't කියලා. හරි? No I can't. තව example එකක් දාන්න පුළුවන්. Can Robert really speak? Can Robert really speak Russian?
රෂියන්. රෂියන් කියන්නේ රුසියන් භාෂාව. එතකොට can Robert ඒ කියන්නේ රොබර්ට්ට පුළුවන්ද ඇත්තටම රුසියන් භාෂාව පුළුවන්ද කියන එක. ඒතර අගට ක්වෙස්චන් මාක් එක එනවා. අපිට උත්තරයක් දෙන්න පුළුවන්. yes he can කියලා. ඔව්ට පුළුවන්. ඊළඟ එක්සැම්පල් එක can Mary and George can Mary and George take me to the airport? ගතේකින් කිය තේරුම මොකද්ද? එයාපෝට් ගෙනියන්න පුළුවන් ද මේරිටයි ජෝර්ජ්ටයි? ජෝර්ජ්ටයි කවුද? මාව එයාපෝට් එකට ගෙනියන්න පුළුවන්ද? උත්තරේ අපිට උත්තරයක් දෙන්න පුළුවන්. උත්තර ඕනතරම් දෙන්න පුළුවන්. අපි ඒක උත්තරයක් දාමු. I don't know. ඊට පස්සේ අපිට මේ විදිහට ක්වෙස්චන් එකක් හදන්න පුළුවන්. when can I see you? when when can I see you? when can I see you? ගතේක අදහස් මට කවදද ඔයාව හම්බෙන්න පුළුවන්. උත්තරයක් අපිට දෙන්න පුළුවන්. අපිට මේ උත්තරයක් දෙන්න පුළුවන්. how about Wednesday evening? how about Wednesday evening? how about Wednesday evening? ගතේකින් කියන්නේ බ්‍රහස්පතින්දා නෑ බදාදා Wednesday බදාදා මේ හවස how about කියන්නේ how about කියන්නේ හවසට නෑ how about කියන්නේ පුළුවන් නෑ how about කියන්නේ කොහොමද කියන එක හරිද? ඒ කියන්නේ එයාට පුළුවන්ද කියන ඔව් එක. ඒ කියන්නේ බදාදා හවසට පුළුවන්ද කියන එක තමයි how about කියලා. හරිද? Wednesday evening. ඔව් එතකොට how මුලට දාලා තියෙන නිසා අකට question mark එක ඕනේ. හරි? තව එක්සම් ඔබට කොහොමද මේ බදාදා සවස? ඔව් කොහොමද දෙන්නේ? ඔව් ඒ තමයි කොහොමද බදාදා හවස කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. හරි? අපි එහෙම කියන්නේ how about what about මොකක් ගැනද? how about කොහොම ගැනද කොහොම ඒ වගේ. හරි? කොහොම හරි ස්පීකින් වලදී එන ඒවා. හරි? ඊළඟ why ඊළඟ එක්සැම්පල් එක why can't you go hiking? Why can't you go hiking? Why can't you go hiking? මොකද hike එකක් කියන්නේ? hiking කියන්නේ උඩනේ සර්. නෑ. ඒ climbing නේ. height එක. hike කරනවා කියන්නේ මොකද්ද? hike කියන්නේ පයින් යනවා. පයින් යනවා. හරි. walking කියලා කියනවා. ලොකු දුරක් පයින් යනකොට hike එකක් කියලා කියනවා. හරිද? පොඩි දුරක් යනවා අපි walking කියනවා. හරිද? එතකොට why can't you go hiking කියලා අහනවා. ඒ කියන්නේ ඇයි ඔබට පයින් යන්න බැරිද? ඒකට hiking කියලා ඇහුවාම අපි දැනගන්න ඕනේ ඒක ලොකු දුරක්. walking කියලා කිව්වොත් මේ walking distance ළඟ. හරි? ඒතර අපිට උත්තරයක් දෙන්න පුළුවන්. My uncle hurts. My uncle hurts. My uncle hurts. මොකද ඒක? My uncle hurts.
මගේ කකුලේ නෑ. ඇන්කල් එකනේ රිදෙනවා. දැක්කුමයි. ඔව් ඇන්කල් එක රිදෙනවා. ඔව් මොකද මගේ ඇන්කල් එක කියන්නේ කොතෙන්ද කකුල? කකුලේ රිදෙනවා. ඈ? ඇස් වටේ ගාව. අස්වතේ. ඔව් ඇස් වටේ ගාව තියෙන එක තමයි ඇන්කල් එක. හරි. එතකොට මගේ එතන රිදෙනවා කියලා තමයි කියන්නේ. හරි.